ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ධර්ම දේශනාවෙන් මේ පින්වතුන්ට බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වුණේ ඔබ වඩාත්ම ආදරේ නැත්නම් සෙනෙහස ප්‍රිය බව දක්වන්නේ කාටද? ඒක සැබෑ සෙනෙහසක්ද සැබෑ ප්‍රිය බවක්ද? ඇත්ත වශයෙන්ම සෙනෙහසක් ප්‍රිය බවක් දැක්විය යුත්තේ කාටද කියන කාරණා කතා කරන්න. මොකද මේ ලෝකේ කාට හරි ඕනම කෙනෙකුට කවුරු හරි මොනවා හරි දෙයක් ප්‍රියයි. ඉතින් පින්වත්නි, ඔබ කාගෙනොත් කවුරු හරි ඇහුවොත් ඔයාලට කවුද වඩාත්ම ප්‍රියමනාප? ඔයාලා මේ වැඩියෙන්ම කැමති කාටද? ඔයාලා වැඩිපුරම හිතන්නේ කවුරු ගැනද කියලා ඇහුවොත් එහෙම එක එක්කෙනා එක එක උත්තර දෙනවා නොඅනුමානයි. කෙනෙක් කියයි මං වැඩියෙන්ම ප්‍රිය මං ගොඩක් ආදරේ අම්මට. තව කෙනෙක් කියයි තාත්තට. දෙමව්පියෝ කියයි මම දරුවන්ට, සහෝදරයට, සහෝදරියන්ට. ඊළඟට තවත් කෙනෙක් කියයි මම පෙන්වතියට, පෙන්වතාට. මේ විදිහට එක එක්කෙනා ප්‍රියයි. තවත් ගත්තොත් එහෙම සමහර අයට ওই වගක් නෑ. සමහරලාට ස්මාර්ට් ෆෝන් එක ප්‍රියයි, කම්පියුටරේ ප්‍රියයි. ඉතින් ඒ වගේ එහෙම නැත්නම් සංගීත භාණ්ඩ මොකක් හරි දෙයකට තමන් වැඩිපුර කැමැත්තක් දක්වනවා. සමහර අය චිත්‍රපටි නරඹන්න රූප වාහිනියට වැඩි ඕනේ බුලත් පිටට උනත් ප්‍රියමනාපයි. මොනවා හරි දෙයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ විදිහට බලනකොට ලෝකේ වඩාත්ම ප්‍රියමනාප ආදරේ සෙනෙහස තියෙන දේ මොකද්ද? දෙවියන්ට දිවස තියෙනවා. එක දෙවියෙක් මේ මනුස්ස ලෝකයේ මිනිසු දිහා බලලා දෙවිවරු දිහාත් බලලා ඒ දෙවියා ගොඩාක් කල්පනා කළා. එතකොට ඒ දෙවියන්ට වැඩිපුරම පෙනුණා මේ ලෝකේ ගොඩාම මිනිසු වැඩිපුරම ප්‍රිය ආදරේ වැඩිපුරම ප්‍රේමයේ හටගන්නේ දරුවෝ ගැන. දැන් මේ දෙවියා දැක්කදී ඊට පස්සේ ඒ කාලේ යාන වාහන නැහැ, මේ වගේ මැෂින් නැහැ අද කාලේ වගේ. හැම වැඩක්ම ගවයන්ගෙන් කරගන්නේ. ඒ වගේම පස්කෝ රස, කිරිදී, ගිතෙල්, විඳරුමි ඒවා ගවයන්ගෙන් ගන්නෙ. පොහොර ගවයන්ගෙන් ගන්නෙ. ඊළඟ මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනත්, ඊළඟට ගව සම්පතත්. ඉතින් දෙවියා දැක්කා මිනිස්යන් අතර බලවත්ව මිනිසයාට ධනෙ උපද්දවනවා මේ ගවයා. ඊළඟට දෙවියා දැක්කා මේ ලෝකේ සූර්ය මණ්ඩල තරම් වෙනත් ආලෝකයක් නැහැ. ඊළඟට සමුද්‍රය තරම්, මුහුද තරම් වෙනත් පොකුණකුත් නැහැ. ඉතින් මේ දෙවියා මේ කරුණ ගොනු කරගෙන ඇවිල්ලා එදා දෙවුරන් විහෙර බබළුවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා නත්ති පුත්ත සමං ප්‍රේමා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පුත්‍රයන්ට තියෙන ප්‍රේමේ තරම් සමාන ප්‍රේමයක් ලෝකේ නැහැ. නත්ති ගෝ සමිතන්දන. ඒක දෙවියෙක් කිව්වේ. ගවයා සමාන ධනයක් නැහැ. නත්ති සූර්ය සමා ආභා. සූර්යා සමාන ආලෝකයක් නැහැ. සමුද්ද පරමා සරා. සමුද්‍රයේ තරම් විශාල තවත් පොකුණක් නැහැ කියලා. ඒ දෙවියගේ අදහස. භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දකින්නේ. මේ ලෝකේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ යම්කිසි කෙනෙක් අහන, දකින, පතන, සිතන යම් දෙයක් ඇද්ද ඒ සියල්ල පිළිබඳ බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තියෙනවා. අතීත, අනාගත, වර්තමාන තුන් කාලෙම අහන, දකින, පෙනෙන, සිතන, පතන ඕනෑම කාලයක අතීත, අනාගත, වර්තමාන අවබෝධයක් තියෙන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේට තථාගතෝති උච්චති, තථාගත කියලා කියන්නේ.
ඉතින් ඒ දෙවිය දිවසින් දැක්ක ටිකනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට දෙවියන් මරුන් බඹුන් සහිත සකල ලෝකෙම පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය නත්ති අත්ත සමං පේමං මේ ලෝකේ තමාට තමා ආදරය කරනවා තරම් මේ ලෝකේ මිනිස්සු වෙන අයට ආදරය කරන්නේ. ඔබට ඒක පිළිගන්න බැරිද දන්නේ. නමුත් විස්තර කරලා දෙන්න. එතකොට ඔබටම තේරෙයි ඇත්තටම තමන්ට තමන් තමයි ගොඩක් ප්‍රේම කරන්න කියලා. නත්ති ධඤ්ඤ සමං ධනං දහාන්‍ය තරම් ධනයක් නැහැ. නත්ති සූර්ය නත්ති පඤ්ඤා සමහ ආභා ප්‍රඥා ලෝකේ තරම් තවත් ආලෝකයක් නැහැ. ඒ පින්වතුනි මේ හිරු මණ්ඩලේ හිරු එළිය නොවන තැන් තියෙනවා. එක පැත්තකට හිරු එළිය තියෙනකොට අනිත් පැත්තට අඳුරුයි. ඒ වුණාට හිරු බැස යනවා පේනවා, හිරු නැගෙනවා පේනවා. ඒ වුණාට ප්‍රඥාවේ ඔය වගේ චංචල භාවයක් නැහැ. ප්‍රඥාව සකල ලෝකේ කෙරෙහිම විසිරී පැතිරී තියෙන දෙයක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා වුට්ටි වේ පරමාසාරා මේ ලෝකේ ලොකුම පොකුණ තමයි වැස්ස කිව්වා. ඉතින් මේ ගාථා වලින් මේ දේවතා සංයුත්තේ තියෙන ගාථා රත්නයක්. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ බණපදේ තමයි නත්ති අත්ත සමම් පේම. තමාට තමාතරම් ප්‍රේම කරන්නේ කවුරු? දැන් ඇත්තටම ඔන්න කෙනෙක් කියනවා අපි කියමු තරුණ දුවෙක් පුතේ. කියනවා මම මට වැඩි ආදරේ ඔයාට කියනවා. ඇයි මම මට වැඩි ආදරේ යාට? එයාගේ රූපේ තමයි තමාට ප්‍රිය උපදවන්නේ. එයාගේ ශබ්දේ තමයි එයාට ප්‍රිය මනාප බව උපදවන්නේ. එයාගේ පහස තමයි එයාට ප්‍රියමනාප උපදවන්නේ. එයා ගැන හිතන එක තමයි එයාට ප්‍රියමනාප උපදවන්නේ. එතකොට අරයා මුල් කරගෙන තමාට සතුට උපදින නිසා තමයි එයාට කැමති. එතකොට ඇත්තටම බලනකොට තමන්ගේ සතුට වෙනුවෙන් තමයි අරයට මේ ප්‍රකාශය කළේ. ඔයා නැතුව මට බෑ කියලා. මම මට වැඩි ඔයාට ආදරේ කියලා. එතකොට තව සමහර අය ඉන්නවා අපි තරුණ ළමයිගේ ලෝකෙත් එක්ක ගමු. මම ගොඩක් අර ඒ කියන්නේ තරුණ ළමයිගේ ප්‍රශ්න ගැන අපි ගොඩක් කතා කරලා තියෙන නිසා මේ විස්තර එහෙම කියවෙන්නේ. ඒතකොට සමහර අය ඉන්නවා අපි ඔයාට ආදරේ ඔයා නැතුව මට බෑ මට මගේ ජීවිතෙන්වත් වැඩක් නැහැ මම මැරෙනවා කියලා සමහර අය ජීවිතය හානි කරගන්නවා. ඇයි තමාට ප්‍රිය උපදන දේ නොලැබුණ නිසා මැරෙන්නේ. තමාට දෙයක් නොලැබෙච්ච නිසා මැරෙන්නේ. ඇත්තටම වැඩිපුර ආදරය කරලා තියෙන යාට නෙවෙයි තමන්ට. වැඩි ඕනේ. අපි කියනවා අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් වස්තුවක් නැහැ කියනවා ධර්මයහන අපි කවුරුත් මමත් කියනවා. අපිට ගුරුවරයෙක් ලැබිච්ච එක මහා සම්පතක්. අපිට වැඩි අපි ගුරුවරයාට ආදරය කියලා අපිත් කියනවා. නමුත් මේ කතාවේ අභ්‍යන්තරය බලන්න යනකොට ඇයි ගුරුවරේ? ඇයි කල්යාණ මිත්‍රේ? තමාට යහපත කරගන්න. ඒකෙත් කෙලවරක් යනකොට පුරුකක් අවසාන ඉතුරු වෙනවා තමා. හොඳට බලන්න. ඊට පස්සේ කියනවා අපිට නම් කාලා බීලා දැන් උන අම්මලා තාත්තලා කියනවා අපිට නම් ආයේ දැන් හිතන්න කාලයක් නෙවෙයි අපි වලපයයි ගොඩපයයි. ඒ වුණාට අපි මේ හිතන්නේ දරුවෝ ගැන. අපි නම් මේ අපි අත්හැරලා ඉන්නේ අපි මේ දරුවෝ ගැනයි හිතන්නේ කියලා. ඇයි ඒ දරුවෝ ගැන හිතන්නේ? එයාලා දරුවෝ සතුටින් ඉන්නවා දකින්න ආසයි. ඒ කියන්නේ තමන් ඇහින් රූප බලලා සතුටක් ලබන්න තියෙන තමන්ගේ ආසාවයි. ඊළඟට තමන් එයාලගේ කටහඬ අහන්න ආසයි. ඒ විදිහට අවසානයේ බලනකොට ඇත්තටම තමන්ගේ සතුට වෙනුවෙන් හැම දෙයක්ම කරලා තියෙනවා. පරමාර්ථ ධර්මයක් වශයෙන් ගන්නකොට ඒ කියන්නේ මේක ගැඹුරට කිඳා බහැලා ගන්නකොට තමාට තමා තමයි ප්‍රියමනාප. තමාට තමා තමයි ප්‍රියමනාප. ඊට පස්සේ ඉතින් කොසල් මහරජුරෝ දවසක් ඇහුවා කෝසල මල්ලිකාගෙන් ඈ මල්ලිකා ඔය වැඩිපුරම ආදරේ ප්‍රියමනාප කාටද? එතකොට මල්ලිකා
කල්පනා කළා කිව්වා රජතුමනි මං නම් ඇත්තටම මං කැමති මට. රජතුමා කාටද කැමති? රජතුමා කිව්වා ඇත්තටම මල්ලිකා මමත් ප්‍රියමනාප මටම තමයි කිව්වා. ඉතින් දෙන්න අතර කතා බහක් ඇති වුණා. හවස් කාලේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. කතා කරනකොට කොසල් මහරජුරු සමහර වෙලාවට දවසට දෙගමන දෙවුරන් වෙහෙරට ගිය කතා තියෙනවා. අපේ කොසල් මහරජුරු. ඉතින් කොසල් මහරජුරු හවස් කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කෝසල මල්ලිකත් එක්ක මම මේ විදිහට කතා කරනකොට මල්ලිකා මෙහෙම කිව්වා. තමාට තමා තමයි ගොඩක් ප්‍රියමනාප කියලා. ඊට පස්සේ මමත් ඒ අදහසම කිව්වා. ඉතින් අපි අතර ওই කතා බහ අද ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක හිටියා. භාග්‍යතුන් වහන්සේ වදාලා බුදු ඇසින් ලෝකයේ දිහා බලද්දී හාත්පස සිසාරා බලද්දී තුන් ලෝකයේ දිහාම බලද්දී කොසල් මහ රජතුමනි තමාට තමාම තමයි ප්‍රියමනාප. කියන්නේ ගොඩාක් අය තමන් වෙන ගොඩාක් අය කියන්නේ මේ ලෝක සත්‍ය තමන් වෙනුවෙන් තමයි මේ හැම එකක්ම කරන්නේ. ඒකට පණවා ගන්නවා. දරුවෝ අම්මා තාත්තා. ඇයි තමන්ට රූප ශබ්ද ගන්ධ රස පහස විදියට ඒ ප්‍රියමනාප බව එනවා තමන්ට. ඒක ඉතින් මෙහෙමයි තමන් නුවණින් විමසලා බලන්න. තමන් නුවණින් විමසලා බලන්න මම මේ දෙයට ඇයි වැඩියෙන් ආදරේ? මම මේ දෙයට ඇයි ගොඩාක් ප්‍රිය? ඕන දැන් ධර්ම දේශනා අහනකොට ඕන අපි කියමු ඕන ධර්ම දේශනා ස්වාමීන් කරද්දී ඕන එක ස්වාමීන් වහන්සේ නමක්ගේ බණ අහන්න වැඩිපුර කැමති. ඇයි බලනකොට ඒ ස්වාමීන් වහන්සේගේ එක්ක රූපේ එක්ක කටහඬ එක්ක අර දහම් කරුණු කියන විදිහ එක්ක යාට තේරෙන විදිහ ඒ ඔක්කොගෙම තමාට ප්‍රියමනාප සැහැල්ලුව පහසුව උපදිනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට කැමති. ඒ කියන්නේ පහසුව තමන් පහසුවත් විඳින්න. ඒකෙම අභ්‍යන්තරයට කිඳා බහලා බලනකොට තමාට තමා තමයි ප්‍රියමනාප. ඉතින් ඔන්න ඔය කතාව ඇති වුණා. ඊට පස්සේ පින්වත්නි දැන් කොසල් මහරජුරෝ ඇත්තටම දැන් කොසල් මහරජුරෝ මඟපල් ලැබුවා කියලා විස්තරයක් නැහැ. නමුත් කොසල් මහරජුරෝ මේ විශේෂ කෙනෙක්. ඉතින් කොසල් මහරජුරෝ ගිහිල්ලා කල්පනා කළා ආයේ දවසක බුදුරජාණන් වහන්සේත් එක්ක හවස් කාලේ දහම් කතාව යෙදෙනවා. ඉතින් බලන්න කොච්චර හොඳද කියලා මේ දහම් කතාව යෙදෙන එක. දැන් අද කාලේ දහම් කතාව නෑනේ. ඇත්තටම ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ගොඩාක් මිනිසුත් එක්ක සතුටු සාමිච්චි කතා කරන්න ලොකු මනාපයක් නැහැ. ඒ හේතුව දහම් කතාවක් නැහැ. මිනිසු කතා කළොත් ප්‍රශ්න කෙලවරක් නැතුව ප්‍රශ්න මොනවද? පෞල් ප්‍රශ්න, ඊළඟට අමනුෂ්‍ය ප්‍රශ්න, මානසික ප්‍රශ්න ඇවිල්ලා අවසානයේ කසාදේ හරියන්නේ නැහැ කියලාත් ඒකත් අහන. ළඟදී නෝන කෙනෙක් පොල් ගහවලට කතා කළා අනේ කසාදේ හරියන්නේ නැහැ මේක ජීවිතයේ සම්බන්ධ ප්‍රශ්නයක් ඉක්මනට උත්තරයක් ඕන කියලා. එතකොට අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිලා ඉන්නවද? දැක්කද? එතකොට අර දහම් කතාව නැහැ. අහන්නේ දැන් දහම් කතාව. ඒ කියන්නේ Taman ධර්මයේ පුරුදු කරපු බව. දැන් කොසල් රජුරෝ දෙවෙනි දවසේ තවත් දවසක දැන් අතනින් කතාව ඉවරයි. දැන් තවත් දවසක අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ විවේකයෙන් ඉන්නකොට මට හිතුණා ඇත්තටම කොහොමද මේ තමාට තමා ප්‍රියමනාප වෙන්නේ? එතකොට මම දන්න විදිහට හැම දෙයක්ම කල්පනා කළා ඇත්තටම වැඩිපුරම කෙනෙක් ආදරේ කාටද ප්‍රියමනාප කාටද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සත්‍යය. ස්වාමීනි තමාට තමාම තමයි ගොඩාක්ම ප්‍රිය කෙනා. ස්වාමීනි තමාව ප්‍රිය කොහොමද තමාව අප්‍රිය කොහොමද කියලා මං කල්පනා කළා. එතකොට මට මෙහෙම හිතුණා. දැන් බලන්න අර කලින් අහපු ධර්මයක් මානසිකාර කරලා කතා කරනවා. දැන් මේ ධර්මයක් අහලා අවසානයේට මේ සසර දුකෙන් නිදහස් වෙන ජීවිතය ගැන අවබෝධයක් ඇති කරවන ධර්මයක් දේශනා කරලා අවසානයේ මොන හරි අමනුෂ්‍ය ප්‍රශ්නයක් අහපු ගමන්ම
අර මෙතෙක් වෙලා අහපු බණ වලින් ඇති වැඩක් තියනවද කියන්න? බණ ටික ඔක්කොම අහගෙන ඉඳලා අවසානයේ පෞල් ප්‍රශ්නයක් ඇදලා ගන්නවා. එක්කෝ මානසික ප්‍රශ්නයක් ඇදලා ගන්නවා. එතකොට එයා අර අහපු ධර්මයට කොහින්වත් සම්බන්ධ නැති තැනකින් ප්‍රශ්නයක් අහනවා. එතකොට ධර්මයේ දේශනා කරන කෙනාට තේරෙනවා අනේ මේ පැය ගාණක් කියපු ධර්මයේ මේ අයට තේරිලා නැහැ. ඕක හොඳටම තේරෙන කාරණාවක් තමයි හොඳ මේ දහම් වැඩසටහනක පැය ගාණක් බණ කියලා. පැයක් විතර දුන්නොත් එහෙම ප්‍රශ්න අහන්න. ඒ අහන ප්‍රශ්න කොහොම අහන්නේ යාළගේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න. අර පැයක් උගන්නපු පැය ගාණක් උගන්නපු ධර්ම කරුණු අහන්නේ. මෙන්න කෝසල මහ රජුරු. ස්වාමීනි මම තනියෙන් විමසුවා. එතකොට කොහොමද කෙනෙක් ප්‍රිය වෙන්නේ කොහොමද කෙනෙක් අප්‍රිය වෙන්නේ කියලා මට මේ කල්පනා කළා. ඊට පස්සේ මම කල්පනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමාට තමා ප්‍රිය කරගන්න හැටි තමාට තමා අප්‍රිය කරගන්න හැටි. භාග්‍යතුන් වහන්සේ යම්කිසි කෙනෙක් කයින් දුසිරිතේ දෙනවා නම් වචනෙන් දුසිරිතේ දෙනවා නම් මනසින් දුසිරිතේ දෙනවා නම් එයා තමාට අප්‍රියයි. එයා අනිත් අයට කියනවා මේ මම මට ප්‍රියයි කියලා. මම මට ආදරෙයි. මම මගේ සතුට ගැන හිතන්නේ කියලා එයා කිව්වට තරහකාරයෙකුට කරනවටත් වැඩිය ලොකු අපරාධයක් එයාටම කරගන්නවා. ඒ නිසා එයා තමන්ට අප්‍රිය දේ කරගන්නවා. දැන් එක මේ වගේ. ඕන්නම් අපි කියමුකෝ දඩේ මේ යන්න ආසයි. මොකද ප්‍රියයි එයා එකටනේ ප්‍රිය. ඒකට එයාගේ සතුට වෙනුවෙන් එයා දඩේම යනවා. දඩේම ගිහිල්ලා දැන් ඔන්න දැන් ප්‍රිය දෙයක් මුල් කරගෙන මේක උනේ. සත්තු මරනවා. ඔන්න කයෙන් දුසිරිතේ යෙදුණා. පිංගතුනි සංසාරේ උපනූපන් ජීවිතේ අඩු වයසින් මැරෙන්න වෙනවා. නිරේ ගිනි දැල් මත පිච්චෙන්න වෙනවා. තෝමර ඊතල කඩු වලින් කැපෙන්න කෙටින්න වෙනවා. ඊටකොට තමාම නේද තමාට විනාශ කරගෙන තියෙන්නේ. නමුත් එයා කියනවා මගේ සතුට වෙනුවෙන් මම මේක කරන්න කියලා පාපේ කළේ. මගේ සතුට වෙනුවෙන් මේක කරන්න කියලා. තමන්ගේ සතුට වෙනුවෙන් හොරකම් කරනවා. ඇයි මොකක් හරි අඩුපාඩුවක් පුරව ගන්න. ඊළඟට තමන් සතුටු වෙන්න වැරදි කාම සේවනීය දෙනවා. නිරේ උපදිනවා. ඊළඟට කටු ඉඹුලේ නගින්න සිද්ධ වෙනවා. මේවා සුරංගනා කතා නෙවෙයි. යම් දවසක සීනාවිවි කර්ම කළත් විපාක දෙනකොට එදාට තේරෙනවා මේ කර්ම හරි භයානකයි කියලා. එදාට මහ පෙරහැර ගිහිල්ලා. ඊට පස්සේ සමහර වැරදි කාම සේවනයේ මුල් කරගෙන සංසාරේ නපුංසකයෝ වෙලා උපදිනවා. ඊට පස්සේ පිරිමියෙක් නම් ස්ත්‍රීන් වෙලා උපදිනවා. ආදරේ සෙනෙහස නැති වෙනවා. පවුල් අවුල් වෙනවා. දැන් ඒකට ගිනි ජාලාවක් නේ. ඒකට තමන්ගේ සතුට වෙනුවෙන් කියලා එයා මගේ සතුට මං කැමති දෙයි කියලා කළාට සංසාරේක දුකක් කරගහගත්තා. හතුරෙකුට වක් කරන්නේ නැති මහා විනාශයක් එයා කරගත්තා. ස්වාමීනි තමන්ට තමන් ප්‍රියයි කියලා තමන් සතුටින් ඉන්න ඕන කියලා මේ මිනිහා මේක කළාට කරලා තියෙන්නේ සතුරෙක්වත් කරන්නේ නැති දෙයක්. සතුරෙකුටවත් ඔච්චර දුකක් දෙන්න බෑ කිව්වා. ඇත්තටම පින්වතුනි අපේ ඉන්න සතුරෙකුට ඕනි නම් උපරිම අපිව මරලා දාන්න පුළුවන් මේ ජීවිතේ. ඒ වුණාට අපි කරන කර්මයකින් ජීවිත 5000 ගණන් 100 ගණන් ලක්ෂ ගණන් පිටිපස්සෙන් එනවා කියන්නේ අපිට ලොකුම හානිය කරන්න පුළුවන් වෙන්නේ සතුරාටද තමාටද? තමාට. දැක්කද? උදාහරණයක්. ඔන්න එක ගෙදරක ගෙවිලියක්. ඒ ගෙදර ඉතින් ඉන්නකොට දුරින් නෑදෑ පිරිසක් ආවා. තමන්ගේ ප්‍රියමනාප. එතකොට මෙයා ආසයි. ඔන්න තමන්ගේ ආසයි කියන්නේ එයාගේ ප්‍රියමනාප දෙයනේ. එයා ආසයි ඥාතියින් හොඳට සංග්‍රහ කරන්න. මස් ව්‍යංජනයක් එක්ක කෑමක් දෙන්න ආස කළා. ඊට පස්සේ මෙයා කලේ කැත්ත අරගෙන ගිහිල්ලා
එයාලගේ එළු පට්ටියෙන් එළුවෙක් අරගෙන එළුවගේ බෙල්ල කැපුවා. ඒ අයට කෑම වේලක් දීලා හරි සතුටුයි දැන්. එතකොට ඒ ඥාතීන් සතුටු වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් එයා තෘප්තිමත් වුණා අර මේ ස්ත්‍රිය. ඒ වුණාට ඊළඟ ජීවිතේ ඉඳලා ඊළඟ ජීවිතේ නිරේ ගියා. අර එළුවගේ ඇඟි ලොම් ගානට බෙල්ල කැපෙනවා. සංසාරේ. එළුවෙක්ගේ ඇඟේ තියෙන ලොම් ගාන කීයක්ද? සතුරේකට ඔච්චර බෙල්ල කපන්න පුළුවන්ද අපේ? සතුරේකට පුළුවන් ද ඔච්චර බෙල්ල කපන්න අපේ? දැක්කද තමන් කරපු ප්‍රාණඝාතයෙන් ඒක කළේ? තමන් මේ කයෙන් සිතෙන් කයෙන් වචනෙන් දුෂ්චරිතේ යෙදෙනවා කියලා කියන්නේ පින්වත්නි සතුරේකටවත් කරන්න බැරි මහා විනාශයක් තමන්ම තමන්ට කරගන්නවා. මොකද කරන්නේ ඉතින්? මේ නුවණින් කල්පනා කරලා බලන්න මම මේ කියන කාරණාව මේ බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදේ. එයාලා ලෝකෙට කියනවා මම සතුටින් ඉන්නවා, අපි කැමති දේ කරන්නේ, අපි පුල් ජොලියේ ඉන්නවා කියලා කියනවා. එයාලා බොනවා, බොරු කියනවා. දැන් අපි කියමු ඔන්න බොරු කියනවා. ඒ කියන්නේ ඔන්න ආදරයට බොරු කියනවා. ඊට පස්සේ ආදරේ රැක ගන්න බොරු කියනවා. වස්තුව රැක ගන්න බොරු කියනවා. නාම්බෝ රැක ගන්න බොරු කියනවා. ඇයි ප්‍රේමනාපයිනේ තමයි. අවසානයේ බොරු විපාක තමයි නිරේ උපදිනවා. කතා කරන්න බැරි සත්තු අතර මාළුව වගේ දිව නැති සත්තු අතර උපදිනවා. ඊළඟට දරුවන් නැතිව උපදිනවා. ඊළඟට දරුවන් ලැබෙන පිනක් තිබ්බත් දූවරු උපදිනවා. ඊට පස්සේ දරුවන් හිටියත් පවුල කුඩුම්බියක් එකට ඉන්න බැරුව යනවා. අභූත චෝදනා එනවා. තුරු එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, 100ක් නෙවෙයි, 500ක් නෙවෙයි, දහසක් නෙවෙයි, දහස් ගණනක් ඒ කර්ම එනවා. එක බොරුවක ඔය ඔක්කොම ගැබ් වෙලා තියෙනවා. එතකොට සතුරෙකුට ඔච්චර දේවල් කරන්න බෑ. දිවක් නැතුව උපාද්දවන්න සතුරෙකුට බෑ. තමන් එක කරගත්තා. තමන්ම එක කරගත්තා. ඒකයි අර ඒ කාලේ භික්ෂුණියක් දූෂණය කරපු අරහත් භික්ෂුණියක් දූෂණය කළා නන්ද කියලා මානවකෙක්. දැන් අද කාලේ තවත් කෙනෙකුට කරදර කරන්න આવොත් මාව බේරන්න කියලා කෑ ගහන. මේ භික්ෂුණිය දුරේ යෑම කිව්වා. මේ හිස් පුරුෂය නුඹ විසින් වෙනසෙන්න එපා. හිස් පුරුෂය නුඹ විසින් වෙනසෙන්න එපා. ඒ හිස් පුරුෂයාට ඒක ඇහෙන්නේ නැහැ. කාමයේ හිතට ආවට පස්සේ ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ලාමක පුරුෂයා ඒ ලාමක කටයුතු කරලා ඒ කුටියෙන් එළියට අඩිය තිබ්බ විතරයි මහ පොළොව දෙබෑ වුණා. මම මේ කතා කරන මොහොතේ ඔහු නිරේ. කයෙන් සතුටු වුණේ විනාඩි කිහිපයයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනමන පාල අවුරුදු 2600 ගෙන තවම තව නිරයට පැයක්වත් වෙලා නැහැ. ඔහු උපන් නිරයට තවම පැයක් ගෙවිලත් නැහැ. තව බොහෝ කාලයක් ඔහුට නිරේ ඉන්න තියෙනවා. සතුරෙකුට උච්චර දුක් දෙන්න පුළුවන්ද? තමා කරපු දේන් තමාටම ආවා. ඊළඟට සතුටෙන් ඉන්න ඕන, ජොලියෙන් ඉන්න ඕන කියලා බොනවා. ඒකෙන් අපි කියමු මනුස්ස ලෝකෙ ඉපදුනොත් උමතු වෙනවා. මානසික රෝග හැදිලා ජීවිත කාලෙම විඳවන මානසික රෝහලක කටයුතු කරන මහත්ෙක් මාත් එක්ක ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම පින් කර පතන්නේ උපනූපන් ජීවිතේ පිළිකා 1000ක් හැදුනක් කමන්නේ කිව්වා. මානසික ලෙඩක් නම් හැදෙන්න එපා කිව්වා. ඒ කියන්නේ දැන් එයා දැක්කද මම එයාගේ කතාව හරි කියනව නෙමෙයි. එයාට හිතිච්ච දේ අවුරුදු මම හිතේ අවුරුදු 30 40ක එයාගේ අත්දැකීම. අවුරුදු 30 40ක එයාගේ අත්දැකීම තමයි කවදාවත් මානසික ලෙඩක් නම් හැදෙන්න එපා කියලා. මානසික ලෙඩ හැදෙන්නේ සුරාවේ කර්මයකින්. සනිකව හිත කඩාගෙන වැටෙන්නේ
සිය දිවි හානි කරගන්න හිතෙන්නේ. පුංචි දේෙන් ගොඩාක් හිත රිදිලා දවස් ගණන් කල්පනා කරන්නේ. ඒ වාගේ මට්ටමට එයාගේ හිත බොළඳ කළේ. සුරාව සංසාරේ පානය කරපු කර්ම විපාකෙට. පුංචි කාලේ ඉඳලා ඉපදිච්ච දවස් ඉඳලා කෙල පෙරාගෙන මිනිස්සෙක් විදිහට ඉපදිලා ආයතන හයකුත් තිබිලා අම්මා කියලා කතා කරගන්න බැරුව ඔහි බලාගත්තොත් ඒ බලාගෙන ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. දරුවෝ මේ ලෝකේ ඉන්නවා. සංසාරේ සුරාව පානය කරපු එකේ විපාක. සතුරෙකුට එයාම ඒක කළේ. අපි බෝධි පූජා තිබ්බට, පිරිත් නූල් වලින් මෙයාලා එතුවට, පිරිත් පැන් වලින් නෑවුවට, බෝධිය වටේ ගෙනිච්චට, රුවන්වැලි සෑය අතුරා පෙරලා සෙත් පැතුවට, ඒ කර්මය ඔහු සංසාරේ කළේ. ඒ කර්මය ඔහු ඊ සංසාරේ කළේ. සතුරෙකුට කරනවට වඩා විනාශයක් සිතෙන් කයින් වචනින් පව් කරන සත්වයා තමාට තමා කරගන්නවා. අනේ භාග්‍යවතුන් වහන්සේ අපි කෙරෙහි කුයි තරම් අනුකම්පාවෙන්ද මේ ලෝක සත්වයාට සිල් රකින්න කියලා වදාළේ. ප්‍රාණඝාතයේ දෙන්න එපා, සොරකමේ දෙන්න එපා, වැරදි කාමසේවනයේ දෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා පංචශීලී වදාළා. භාග්‍යවතුන් වහන්සේ අපේ අනාගතේ අපේම දුක කොයි තරම් නැසලා දැම්මද සීලයක් පෙන්වා වදාරලා. ඒකට අපේ ජීවිතේ ඉච්ඡර දුකක් නැති කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් මේ ලෝකේ මේ ලෝක සත්වයාට වැඩිපුරම සෙනෙහස දක්වපු මහා මුනිවරයාණන් වහන්සේ තථාගත රහත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමාට ප්‍රියයි කියලා නෑ, තමනුත් අනුනුත් කියන ඒ බැඳීම් සහිත ප්‍රපංච ලෝකෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වී වදාලා. ඒ නිසා තමාට තමා ප්‍රිය වෙන්න ඕනේ. කෝසල මහ රජුරෝ හිතුවා මේ සිතෙන් කයින් වචනෙන් පව් කරන සත්වයා තමාට තමා ප්‍රියයි කියලා. අනේ අපි සතුටෙන් ඉන්නයි මේවා කරන්නේ කියලා කිව්වට එයා සතුරෙකුට කරනවට වැඩි විනාශයක් කරගන්නවා දුෂ්චරිතයේ ඉදලා. ඇයි වචනයක් කියපු ගමන් කර්මය එනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. සංසාරෙත් මිත්‍යා දෘෂ්ටික බව මුරුම කරගන්නවා. දැන් බලන්න සංසාරේ උපනෝපන් ජීවිතේ හැම වෙලාවෙම මිත්‍යා දෘෂ්ටියට බරයි. මිත්‍යා දෘෂ්ටිය හොයාගෙනම යනවා සුණක්කත්. අපේ බුද්ධ ශාසනයේ මහාන වෙලත් මේ හෙළුවෙන් ඉන්න තාපසේකට වැඳ ගියා බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ඉද්දින්. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සුව පාත්‍රය අරන් යන භික්ෂුව බුදුරජාණන් වහන්සේට වඩින්න ඇරලා මෙයා ඉමීට ගිහිල්ලා අර තාපසාරාමේ තාපසයන්ට වැඳලා එනවා. බලන්නකො මෙහෙම සංසාරයක්. අනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අහිමි වුණා නෙමේ සුණක්කත්තට. බුදු කෙනෙක් පෙනිපෙනි. අනේ විනාශේ කවුද කරගත්තේ? එයාමයි. හේතුවයි සංසාරේ උපනූපන් ජීවිතේ මිත්‍යා දෘෂ්ටියට ආසයි. දැන් අද කාලේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට සිල් ගුණධර්ම ගැන දේශනා කරනකොට කැමති නැහැ. මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් කිව්වොත්, එහෙම නැත්නම් මොනවා හරි මේ දෘෂ්ටිය දර්ශනයක් කිව්වොත් ඒවට ආසයි. එයාගේ හිත නැමෙනවා ඒ පැත්තට. ඔය වගේමයි බුදවරු පහළ වෙච්ච කාලේ. එහෙම දෘෂ්ටි වලට ගිහිල්ලා අවසානයේ අපි කියමු දැන් මහමෙවුනානේ ධර්මයේ කතා කරනවා එකට කැමති නැහැ කියලා කියන්නකො. කොච්චර දෘෂ්ටියකට එනවද කියනවා නම් අවසානයේ අපි කියමුකෝ බැරි වෙනවා. අපි උදාහරණයක් බුදුරජාණන් වහන්සේ මහමෙවුනාට වැඩියා කියලා එන්නේ වෙන තැනකට වැඩියොත් නම් එනවා, මහමෙවුනාට වැඩියොත් නම් එන්නේ. ඊතර බලන්න අර හිතේ දෘෂ්ටිය වැඩ කරන හැටි. ඒ නිසා නුවණින් කල්පනා කරලා බලන්න ඕන තමන්ගේ සංසාර ගමන ගැන. ඉතින් කෝසල මහරජුරු කියනවා ස්වාමීනි යම්කිසි කෙනෙක් කයින් සුචරිතේ දෙනවා, වචනෙන් සුචරිතේ දෙනවා, මනසින් සුචරිතේ දෙනවා. ඒ කියන්නේ සිතින් කයින් වචනෙන් හොඳ දේවල් කරනවා. ඉතින් එයා කියනවා තමන්ට තම අප්‍රියයි.
ඒ වගේ හොඳ දේවල් කරන අය කියනවා තමන්ට තමන් අප්‍රියයි. එහෙම කිව්වට ස්වාමීනි ඇත්තටම ඒ අය තමයි තමන්ට ප්‍රියව කටයුතු කරන්නේ. ආදරෙන් කටයුතු කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි කියමු තපස් ගුණ රකින්න ශ්‍රමණ ජීවිතයක් කියලා. ඒ කෙනා කියනවා මේ කුණු කයට මොනවද මේ කුණු වෙලා යන නව දොරකින් අසූචි වෙගිරෙන මේ ශරීරයේ මොන සැරකිලි සම්මානද කියලා යා ප්‍රාණඝා සීල් රකින්න. යහපත් දේවල් කරනවා. ඊට පස්සේ මෙයා කය මිදලා මරණින් මන්ති දෙවියන් අතර උපදිනවා. ඒතුළු දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඊළඟට දිව්‍ය සත්පුරුෂ ඇසුර. ඊළඟට මෙයාගේ සුචරිතේ මුල් කරගෙන මෙයාට ලැබෙන විමුක්තිය. සත්පුරුෂ ආශ්‍රේ බලනකොට මෙයා කය අතෑරියා කියලා මෙයා කිව්වට මෙයා කරපු හොඳ දේවල් වලින් වෙලා තියෙන අනාගතේ සැප ලැබෙන එකමයි. අර අය hina වෙවි පාටි දදා බීලා Taman සතුටින් ඉන්න කලාට අවසානයේ කළා තියෙන සංසාරයකට කර්ම රැස් කරගන්න එක. ඒ නිසා පින්වත්නි සුචරිතේ කරන කෙනා තමයි තමාට තමා ප්‍රිය. තමාට තමා ප්‍රිය. සමහර වෙලාවට හිතන්නකෝ තමන්ට තියෙන දේ. ඒ කියන්නේ අපි කියමු ලාදුරු රෝගියා කියලා. ඔන්න ලාදුරු රෝගියෙක් අහිංසක අසරණ කවුරුත් ළඟට කිට්ටු වෙන්නේ නැති මැස්සෝ අහලා තියෙන ඇඟ මේ කුණු වෙලා තියෙන ඇඟිලි ගැලවෙලා වැටෙන මිනිස්සෙකුට ඉඳුල් ගොඩකින් ඒ මිනිස්සයා ඉඳුල් කටක් අරගෙන. ඉතින් මේක මෙයා කාශ්‍යප මේ මහරහතන් වහන්සේට පූජා කළා. තමන්ට තිබ්බ එකක් දුන්නා කියන්නේ මේ මිනිස්සයා දැන් අසරණ වුණානේ. මේ මිනිස්සයන්ට තිබ්බ එකක් නැති වුණානේ. එතකොට දැන් බලා ඉන්න කෙනෙක් කියන තිබුණේ මෙයා ගැන හිතුවේ නෑ කියලා. නමුත් අවසානයේ යා දිවි කෙනෙක් වුණානේ. රාංවන් ශරීරයෙන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන. එතකොට යා ගැන හිතුවේ නැතුණට අවසානයේ සියල්ල යාට ලැබිලානේ. ඇත්තටම තමාට තමා ප්‍රියයි නම් සුචරිතේමයි දෙන්න ඕන. ආදරයේ සංකේතය සුචරිතය. ප්‍රේමී සංකේතය සුචරිතය. දැන් අද ආදරයේ සංකේතය කියලා හදවත අඳිනවනේ. ඒ වුණාට ඇත්තටම සුචරිතය තමයි ආදරයේ සෙනෙහසේ සංකේතය. අනාගතේ දුකක් නැහැ. අවුලක් නැහැ. ගින්නක් නැහැ. තැවිල්ලක් නැහැ. පසුතැවිල්ලක් නැහැ. සැපය, පහසුව, සැනසෙල්ල, සත්පුරුෂ ඇසුර සියල්ල සුචරිතෙන් ලබලා දෙනවා. මේ කියන කාරණා හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේතම් මහරජ මහරජතුමනි ඔක හරියට හරි. ඒකෙම තමයි. තමාට ප්‍රියයි කියලා මිනිස්සු කිව්වට එයා කරන්නේ දුෂ්චරිතේ නා. සතුරෙකුටවත් කරන්නේ නැති මහා විනාශයක් එයා කරගන්නවා. ඊට පස්සේ තමාට අප්‍රියයි කියලා. ඒ කියන්නේ තමන් ගැන හිතන්නේ එයා. තමන් කෑවද බිව්වද ඇඳද ඊට වැඩිය සුචරිතය ගැන හිතනවා. රකින්න සීලය, දානය, ධර්ම ශ්‍රවණය. ඒ සුචරිතය ගැන එයා හිතනවා. අවසානයේ එයාට බොහෝ යහපත සැලසෙනවා. තමාව අත්හැරියා කියලා කිව්වට එයාට ඇත්තටම අවසානයේ තමාටම සැප සම්පත් ලැබිලා. එයා තමයි තමා ප්‍රිය වෙලා තියෙන්නේ. ඒ තමා ප්‍රිය වෙච්ච එක ලෝකේ ව්‍යවහාරික වශයෙන් තමන්ට ආදරයෙන් උපකාර කරන කිසි කෙනෙකුට කරවන්න බැරි දෙයක්. තමන් කරන සුචරිතෙන් තමන්ට කරන්න පුළුවන්. අපි ගොඩාක් ආදරෙයි කියලා කියන අම්මට තාත්තටවත් අපිව සුගතිය යවන්න බෑ. සතර අපා බයෙන් උඩට යවන්න බෑ. ඒ උන තමාගේ සුචරිතයට පුළුවන්. තමාගේ සුචරිතයට පුළුවන්. අද කාලේ ආදරය, සෙනෙහස, බැඳීම ඒවත් එක්ක ගොඩාක් දුස්චරිතම 99% දුස්චරිත සිද්ධ වෙනවා. අවසානයේ මේ දුස්චරිත මුල් කරගෙන නිරේ යන්න වෙනවා. තිරිසන් ලෝකේ යන්න වෙනවා. പ്രേත ලෝකවල යන්න වෙනවා.
අවසානයේ ආදරය කියලා කරගෙන තියෙන්නේ මහා සතර අපා මහා දුකක් රැස් කරපු එකනේ. හොඳට කල්පනා කරලා බලන්න මේවා ඉතින් මිනිස්සු පිළිගනීද නැද්ද කියලා හිතන්න අමාරුයි. අද කාලේ මිනිස්සුන්ට මේවා ඇහෙනවද දන්නේ නැහැ. ඒ වුණාට නුවණින් කල්පනා කරලා බලන්න දුෂ්චරිතේ වනාහි සතුරෙකුට කරන්නේවත් නැති මහා විනාශයක් කරන එකක් තමන්ට. ඒකනේ බුදුරජාන් වහන්සේ වදාළේ සමහර අය ඉන්නවා කව නපුරු කටෝර කර්කස වචන පාවිච්චි කරනවා. අපි කියමු කට ඇරියොත් කුණුහරුපයක් කියනවා. හිත රිදෙන වචනයක් කියනවා කියලා. ඔය විටින් විටනේ ඔය කියන්නේ. ගෙදර ගත්තොත් ඔය විටින් විට කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඊ රැස් කරපු කර්මය යම් තාක් ගෙවෙයිද එයාගේ කනට මිහිරි හඬක් ඇහෙන්නේ නැහැ කිව්වා. දැන් ජීවිත ලක්ෂ ගාණක් විඳවපංකෝ කිසිම මිහිරි හඬක් නැතුව පුතේ කියලා කතා කරන්න අම්මා කෙනෙක් නැහැ. මගේ රත්තරන් පුතේ කියලා කතා කරගන්න තාත්තා කෙනෙක් නැහැ. සෙනෙහසින් වැළඳ ගන්නෑ. මගේ මහත්තයා අප්පච්චි කියලා ආදරෙන් කතා කරන බිරිඳක් නැහැ. මගේ මැනික කියලා කතා කරන ස්වාමියෙක් නැහැ. අම්මේ තාත්තේ කියලා ආදරෙන් කතා කරන දරුවෝ නැහැ. මට ඇහිලා තියෙනවා පින්වත්නි මම දවසක් එක ආසපුව කෙනෙකුට අසපිය වත් කරන්න ආපු තාත්තා කෙනෙකුට මං කිව්වා තාත්තේ මෙන්න මෙතන මේ කටයුතු ටික බලන්න කියලා. මං තාත්තේ කියලා තාත්තේ කියපු ගමන් පොඩි ළමේ කඳනවා වගේ කී ගහ ඇඬුවා. මං ඇහුවයි කියලා. මගේ දරුවෙක්වත් ආදරෙන් කතා කරලා නැහැ ස්වාමීන් වහන්සේ ඔහොම කිව්වා. ජීවිතේට මිහිරි හඬක් ඇහිලවන්නේ නැහැ. ඇයි ඒ? තමන් සංසාරේ කටෝර වචන පාවිච්චි කළා. මේ තමන්ම මේක කළේ. ඉතින් අපි ওই තාත්තා පිරිත් වතුරෙන් නාවලා, පිරිත් නූල් ඔතලා, බෝධි යටේ හතප්පවලා අපි කොච්චර සෙත් කළා. ඔයාලා හිතනවාද මේ කර්මය ගෙවන්න පුළුවන් කියලා? විපාක දීමකින් තොරව මේක ගෙවෙන්නේ නැහැ. ඒ නිසා යංච පාපං කතං කම්මං කුසලේන පිටියති. තමන් කරපු කර්මය කුසල් උපද්දවලා වේලවලා දාන්න, වහලා දාන්න. සෝයිමං ලෝකම් පභාසීති අබ්භාමුත්තු චන්දිවා. එයා මේ ලෝකේ එළිය කරනවා වලාකුළෙන් මිදුන හඳක් වගේ. ඔබ කරපු කර්මයක් තිබෙනවා නම් ඒ කර්මයේ වහන්න ප්‍රාණඝාතය කරපු කර්මයක් තියෙනවා නම් ඒක වහන්න ප්‍රාණඝාතේ නොකිරීම නැමැති පියනේ. ඔබ සොරකමක් කළා තියෙනවා නම් ওই සොරකම කරපු පාපේ වහලා දාන්න සොරකම් නොකිරීම නැමැති පියනේ. ඔබ වැරදි කාමසේවනයක් කරලා තියෙනවා නම් ඒ වැරදි කාමසේවනය කරපු කිරීම නැමැති පාපය වහලා දාන්න වැරදි කාමසේවනය නොකිරීම නැමැති පියනේ. යංච පාපං කතං කම්මං කුසලේන පිටියති. ඔබ බොරුවක් කියලා දෙනවා නම් ඒ බොරු කියපු කර්මය බොරු නොකිරීම නැමැති පියනෙන් වහලා දාන්න. ඔබ සුරාව පානය කරලා තියෙනවා නම් අද ඉඳලා හොඳට හිතට අරගෙන සුරා නොබීම නැමැති පියනෙන් වහලා දාන්න. ඒ පියන අරින්න එපා. එයා ලෝකෙ එළිය කරනවා වලාකුළකින් මිදුන සඳක් වගේ. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ තෙදවත්ව ලෝකිට සාක්ෂි ධර්මයෙන් මහා සෙම්පතියෙක්සේ වැඩ සිටිනවා වරදින් නැගී හිටින්න පුළුවන් කියලා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාන පමජ්ජති. කලින් මිනිස්සු අතරින් දුෂ්චරිත වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. මේ ධර්මය අහපු ගමන් ඒවා කරන්නේ නැහැ. සෝ යමං ලෝකං පබාසීති අබ්භාමුතෝ චන්දිමා. එයා මේ ලෝකෙ එළිය කරනවා වලාකුළකින් මිදුන සඳක් වගේ. මහා තෙදවත් කිරිසුදු පාටින් බැබලෙන පලිඟුවක් වගේ ශ්‍රී අඟුලිමාල සෑයේ වැඩ සිටිනවා. ඒ මුනිවරයන් වහන්සේගේ ධාතු වැඩ සිටිනවා. වැඳ වැඳ ආශිර්වාද ගන්න වරදින් අත් මිදෙන්න. ඒ නිසා තමාට තමා ප්‍රියමනාප වෙන්න. තමාට ගොඩාක් ආදරය කරන්න. තමන්ට තමන් ගොඩක් ආදරය කරනවා නම් සංසාරේ අප්‍රමාණ දුක් විඳින කර්ම රැස් කරන්නේ නැහැ පින්වත්නි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. භාග්‍යතුන් වහන්සේ මෙසේද වදාලා. අත්තානංචේ පියං ජඤ්ඤා අත්තානංචේ පියං ජඤ්ඤා නනං පාපේන සංයුජ්ජේ නහිතං සුලභං හෝති සුඛං දුක්ඛත කාරිනා.
තින් තමාට ප්‍රිය බව දන්නවනම් තමාව පාපයට යොදවන්නේ නැහැ. ඇයි කරන එක තමන්ට සත සහස්‍ර ගුණයකින් එනවනේ. පව් කරන කෙනෙකුට සැපේ ලැබීම කියන එක සුලභ දෙයක් නෙවෙයි. පව් කරන කෙනාට සැපයක් ලැබෙනවා කියන එක ඒක වෙන්නේ නැති දෙයක්. ඊළඟට අත්ත කේනාදි පනස්ස ජහතෝ මානුසම් භවං කිංහි තස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති කිංචස්ස අනුගං හෝති ඡායාවාන පායනි. මරණය විසින් මැඩගත් විට මිනිස් භවයේ අත්හරින්නා වූ ඔහුට තමාගේ දෙයක් වශයෙන් තියෙන්නේ මොනවද? ඇත්තටම ඔබ මැරිලා යනකොට මම මැරිලා යනකොට මොනවද තියෙන්නේ? පරලෝ යන්නේ කුමක් අරගෙනද? තමා අත් නොහැර සිටින සෙවණැල්ල සිහින් ඔහු අනු යන්නේ මොනවද? උබෝ පුඤ්ඤංච පාපංච යං මච්චෝ කුරුතේ ඉදහ. පිනයි පවයි නේද මැරෙන මනුස්සය අරන් යන්නේ. මේ බුද්ධ වචනේ. මැරෙනකොට පින් පව් නේද අරන් යන්නේ කියලා ගයක් ගානේ මිනිසුන්ගේ තුඩ රැව් දෙනවා මුඛයෙන්. ඒක බුද්ධ වචනයක්. යනකොට අරන් යන්නේ පින් පව් විතරයි. මේ තියෙන්නේ උබෝ පුඤ්ඤංච පාපංච යම් මච්චෝ කුරුතේද තංහි තස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති. ඒක තමයි තමන්ගේ දේ. ඕක තමයි අරන් යන්නේ. තමන්ගේ දෙයක් විදිහට අරගෙන යන්න තියෙන ඉච්චරයි. තං චස්ස අනුගං හෝති ඡායාවන පායිනි. තමා අත් නොහැර සිටින සෙවණැල්ල වගේ එයා පිටිපස්සෙන් ඒක යනවා. තස්මා කරෙය්‍ය කල්යාණං. ඒ නිසා යහපත් දේවල්ම කරන්න. නිච්ඡං සම්පරායිකං. මේ පරලෝව තමන්ට පිහිටට තියෙන ඉච්චරයි. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පාන්නං. සත්වයන් හට පරලෝයේදී පින තමයි පිහිටට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එසේ වදාලා. මේ කෝසල සංයුත්තේ පිය සූත්‍රයේ තියෙන කාරණාව නිත්‍යපකරණේ විස්තර කරපු කාරණාවත් එක්ක මම මේ විස්තර කළේ. ඔබට මතකද ඉස්සර උපමා කතාවක් තියෙනවා. ඒක මට කොතනද තියෙන්නේ කියලා මතක නෑ. මට කතාව මතකයි. ඒ තමයි එක බ්‍රාහ්මණයෙකුට බිරින්දෑවරු 3 දෙනෙක් ඉඳලා. ඒ බිරින්දෑවරු දැන් එයා ගොඩාක් ආදරේ එක බිරිඳකට. තවත් බිරිඳකට ටිකක් ආදරේ. එක්කෙනෙක් ගැන නම් හිතුවේ නෑ. සැතිරියෙකුට වගේ මේ බැන්දාට ගෙදර තියාගෙන හිටියා මිසක්. ඊට පස්සේ මේ මිනිසයා මැරෙන වෙලාවේ අර ගොඩාක් ආදරේ කෙනාට කිව්වා දැන් මට අමාරුයි. අනේ අපි යන තැනකට අපි දෙන්න එකට යන් කිව්වා. මෙයා කිව්වා අම්මෝ බෑ. මම මේ ඉන්නවා. ඊට පස්සේ අනිත් එක්කෙනාට කතා කරලා කිව්වා බලාපන් මං හරියට කලකිරුණා. අර ගෑණි බෑ කිව්වා. අනේ උඹ මාත් එක්ක යන්. මෙයා කිව්වා අම්මෝ බෑ. හැබැයි මං ඉතින් ඔයාට ආදරේනේ මං එහෙනම් එන්න සෝහන ළඟට. ඊට පස්සේ මෙයා පොඩ්ඩක් නිකමට හැරිලා බැලුවා අර ආදරේ නැති ගෑනු කෙනා. එයා කිව්වා ස්වාමී ඔබ කිව්වත් නැතත් ඔබත් එක්ක මම එනවා. යන ලෝකෙකට. උපහැරණය. මේ ලෝක සත්වයා ගොඩාක් අඹු දරුවෝ සහිත වතු පිටි වලට ගොඩාක් ආසයි. ධන සම්පත්තියට ආසයි. ඒක ගෙදර ගේට්ටුව ළඟින්ම දාලා යන්න වෙනවා. ඥාති පිරිවරට ආසයි. සෝහනින්ම දාලා යන්න වෙනවා. හැබැයි තඹ දොයිතුවක තුට්ටුවකට මායින් කළේ නැහැ තමන්ගේ හිත ගැන. පින්පව් ගැන. අර සලකන්නේ නැතුව හැතිරියක් වගේ දාලා තිබ්බ ගෑනු කෙනා. එයානේ කිව්වේ ඔයා කිව්වත් නැතත් මං එනවා කියලා. ඒ වගේ තමයි මිනිස්සු කැමති උනත් නැති උනත් කරපු පින පව ඔහු පිටිපස්සේ යනවා. තමන්ගේ හිත ගැන. හිත දූෂ්‍ය වෙනවද පිරිසුදු වෙනවද කියලා මිනිස්සු හිතන්නේ. නමුත් ඒ පින පව තමයි තමන්ගේ සංසාරෙත් එක්ක මේ ගමනට එකතු වෙලා යන්නේ. පොඩි බැඳ ගන්නදී ලිහින්න වෙන්නේ. සමහර කර්ම තියෙනවා. කල්ප ලක්ෂයකට කලින් කරපු කර්මේ කල්ප ලක්ෂයකට පස්සේ විපාක දෙනවා. කල්ප කෝටියක් සැඟවෙලා ඉඳලා විපාක දෙන කර්ම තියෙනවා. දැන් අපේ බුද්ධ ශාසනේ
ධම්මරුචි කියලා රහතන් වහන්සේ නමක් පහළ වුණා. ඒ රහතන් වහන්සේ බලනවා මොකද්ද කරපු කර්මය කියලා. අසංකීය හතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපංකර පාදමූලයේ මාගේ බෝධිසත්වයන් වහන්සේ සුමේද තාපසව සිට විවරණ ගන්නා මොහොතේ ඒ දීපංකර තථාගතයන් වහන්සේ අනාගතයේ ගෞතම නමින් මේ තාපසයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කිව්ව වෙලාවේ සාදුකාර දීලා අනුමෝදන් වෙච්ච ඒ ළඟ හිටපු මිනිස්සෙක් ඒ කාලේ. එදා ඇතිවෙච්ච පුණ්‍ය සංස්කාරය ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට අරහත්වයට පත් වෙන්නම ආවා. එතකොට එහෙනම් කර්ම තියෙනවා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පිටිපස්සෙත් විපාක දෙන ඒවා. අපේ ඒවා කොහොම ඇතිද? අපේ කර්ම කොහොම ඇතිද? ඔබ දැන් කරන කර්ම සැඟවි තව කවදා හරි විපාක දෙනවා. අහසෙත් මොහොතෙත් කොහෙවත් සැඟවෙන්න බෑ. මේ කර්ම පොදිය වහලා දාන්න තියෙන්නේ නම් සුචරිතෙමයි. සොරකම් කරන කෙනාට ඒ සොරකම් කරන කර්මේ ප්‍රහාණය කිරීම ප්‍රාණඝාතය කරන කෙනාට ඒ ප්‍රාණඝාතයේ සංයෝජන ප්‍රහාණය කිරීම පිණිසයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. සොරකම් කරන කෙනාට සොරකම් කිරීමේ සංයෝජන කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිසයි සොරකම් නොකිරීම තියෙන්නේ. වැරදි කාමසේවනය කරන කෙනාට ඒහි සංයෝජන ප්‍රහාණය කිරීම පිණිසයි වැරදි කාමසේවනයෙන් වැළකීම තියෙන්නේ. බොරු කීම කියන්නේ යම් සංයෝජනයකින් නම් ඒ සංයෝජනේ ප්‍රහාණය කිරීම පිණිසයි බොරු කීමෙන් වැළකීම තියෙන්නේ. මේ විදිහට තමයි තමන් කරන පාපේ සංයෝජන ප්‍රහාණය කිරීම පිණිස ඒ පාපයෙන් වැළකීම නැමැති කුසලයේ උපද්දවන්න ඕන. එහෙමයි භාග්‍යතුන් වහන්සේ සල්ලේක ප්‍රතිපදාව නිකලස් ප්‍රතිපදාව අදාළේ. මේ ලෝකයේ මිනිස්සු මේ ලෝකේ පින්වන්තයෝ සසර ජයගත්තේ එහෙමයි. තමන්ගේ ජීවිත සංසාර චක්‍රය සිඳලුවේ එහෙමයි. ඒ නිසා ඔබත් ඔබට ප්‍රිය වෙන්න. ඔබට ප්‍රිය වෙලා සුචරිතය කරන්න. තමන්ගේ තියෙන දෝෂ අඩුපාඩු ඒව ටික ටික බැහැර කරන්න. කම්මාරෝ රජතස්සේව මේ රත්තරන් මල අරින මිනිසයා ටික ටික තෝකන් කනේ ටික ටික අර මලකඩ අයින් කරනවා වගේ ජීවිතේ මලකඩ ටික ටික අයින් කරන්න. ඔබට මේ විදිහට යනකොට ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. හොඳට නුවණින් විමසනකොට පින්වත්නි මේ සිත කය වචනේ කියලා අපි තුන් දොරක් ගැන කතා කරනවනේ. මේ මුළු සංසාරෙම සකස් වෙන්නේ මේ සිත කය වචනේත් එක්ක. සිත කය වචනෙන් මේ කරන කර්මත් එක්ක තමයි මේ සංසාරෙම කැරකි යන්නේ. ඒ නිසා සිත වරදවා ගත්තොත්, වචනේ වරදවා ගත්තොත්, කය වරදවා ගත්තොත් ඔහුට බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා. ඇයි පින්වත්නි දැන් මේ වෙනකොට සතර අපායේ සිටින්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර. සතර අපායේ සිටින්නේ කය වරද්දවා ගත්ත අය, වචනේ වරද්දවා ගත්ත අය, සිත වරද්දවා ගත්ත අය. මේ ලෝකේ සැප සම්පත් විඳින සුවසේ ජීවත් වෙන මනුස්ස වර්ගයා වෙද්ද, දෙවියන් වෙද්ද, බ්‍රහ්මයන් වෙද්ද ඔවුන් සුචරිතේ පුහුණු කරපු නිසා මේ මනුස්ස ලෝකේම හොඳ රූප සම්පත්තිය තියෙනවා, රූප සම්පත්තිය නැති අය ඉන්නවා. ඔබ හිතන්නේ මොකක් කියලාද? තමන්ගේම කරපු කර්මයක් නේ. සමහර අයට හොඳට කතා කරන්න පුළුවන්, සමහර අයට හොඳට කතා කරන්න බෑ. සමහර අයගේ හොඳට ඇවිදලා කියලා ඉන්න පුළුවන්, සමහර අයට ඇවිදලා කියලා ඉන්න බෑ. සමහර අය උසයි, සමහර අය මිටි. සමහර අය ඔන්න කුරු මිටි. සමහර අයට අතපය නැහැ. දරුවෝ ඇලිලා ඉපදෙනවා. මෝන විකෘති වෙලා උපදිනවා. ස්ත්‍රීන් වෙලා උපදිනවා. පුරුෂයන් වෙලා උපදිනවා. නපුංසකයන් වෙලා උපදිනවා. මේ මනුස්ස ලෝකේ පවා මෙච්චරයි බෙදුවේ. තිරිසන් ලෝකේ සතා සිව්පාවක් කෙලවරක් නැහැ. ලක්ෂ කෝටි ගණන් මේ ප්‍රාණි වර්ග මොකෙන්ද බෙදුවේ? සිතෙන් කරපු කර්මයෙන්, වචනයෙන් කරපු කර්මයෙන්, මනසෙන්, සිතෙන්, කයෙන්, වචනෙන් කරපු. ඒතර මේ සකල ලෝක ධාතුවේම මේ උප්පත්ති ස්ථාන ටික බෙදලා දැම්මා සිතින්, කයෙන්, වචනෙන් කරපු කර්ම.
විපාකයක් නිසා කර්ම සකස් වුණා. භවපච්චය ජාති කියලා කියන එකට. කොහොමද මේ කර්ම චක්‍රේ? ඒ නිසා ඔන්න අද ඉගෙන ගත්තා. තමාට තමා ප්‍රියයි නම්, තමාට තමා ආදරේ නම් කවදාවත් සිතින් කයින් වචනෙන් පව් කරන්න එපා කියලා. ඒකයි මහා බෝධිසත්වෝ සංසාරේ සුචරිතයෙන් පුරුදු කළේ. බුදුරජාණන් වහන්සේ මේ සීලය ගැන, යහපත ගැන අපිට දේශනා කරන්නේ එයින් බුදුරජාණන් වහන්සේට ලැබෙන යමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කර්ම වලින් මෙයාලා නිරේ ගියොත් අපි ගත්තොත් එහෙම අවම ආයුෂ තියෙන අපායේ ආයුෂ එක දවසක් මනුස්ස අවුරුදු 90 ලක්ෂයයි. එක දවසක්. එවැනි දවස් 30ක් මාසෙයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500. ඊළඟ අපායේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් එක අවුරුදු එක දවසයි. ඒ අපායේ මනුස්ස අවුරුදු කොහොමද වැටුණොත්? ඒකයි තේමිය කුමාරයා ඇස්කම් පෙනෙද්දි අතපය හරවන්න පුළුවන් තියෙද්දි ගොළුෙක් බීරෙක් කොරෙක් වගේ හිටියේ. මොකද ඒ රාජ සම්පත්තියෙන් රැස් කරගන්න පාපේ දැකලා. ඔහු අවුරුදු 16ක් කොරෙක් විදිහට ඉඳලා, ගොළුෙක් විදිහට ඉඳලා, බීරෙක් වගේ ඉඳලා කොහොම හරි ජය ගත්තා. ඊට පස්සේ ඒ තේමිය කුමාරයා 16 අවුරුද්දේ මේ පන පිටින් වලේ දාන්න යවනවනේ. අවසාන ඒ මොහොතේ ඔහු නැගී සිටිනවා. නැගී සිටලා ඔහු ධ්‍යාන වඩලා ඒ තේමිය කුමාරයාගේ තාපස ජීවිතයට ඇලුම් කරලා ඒ මුළු නගරේම පැවිදි වෙනවා. අවසානයේ රා ටිකක් බොන්න කෙනෙක් නැති තරමට සියලු දෙනා පැවිදි වෙලා තියෙනවා. බලන්න අර අවුරුදු 16ක් රැකපු තමාව අත්හැරලා සුචරිතේ පුරුදු කරපු එකේ විපාක විදිහට මුළු නගරයක් මුළු රාජ්‍යයක් මේ සුචරිතයට ගත්තා. ඒ සියලු දෙනාම අපේ බුද්ධ ශාසනයේ මඟපල් ලැබලා තියෙනවා. අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. බලන්න අවුරුදු 20ක් අර තමාව අත්හැරලා කුසල් කිරීම. ඉතින් ඒ නිසා පින් කියන ඒවා ලේසි නෑ. කුසල් කියන ඒවා ලේසි නෑ. සිතෙන් කයින් වචනෙන් යහපත් දේවල් කරනවා කියන එක ලේසි නෑ. පන්සිල් රකින්නවා කියන එක ලේසි නෑ. අමාරුවෙන් තමයි කරන්න තියෙන්නේ. ගොඩාක් අලාභහානි වෙයි. බලා ඉන්න කෙනාට පේනවා මෙයාට මෙහෙන්න පාඩුවක් මේ වෙන්නේ මේකෙන්. මෙයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා මෙහෙම කළොත් කියලා බලාගෙන ඉන්න කෙනාට පේනවා. නමුත් එයාට යාව අත්තරියා වගේ පෙනුනට ඇත්තටම එයා තමයි තමාගේ අනාගතේ යහපත සලසගන්නේ. මුද්දට පව් කරමින් සතුටු වෙලා කියනවා කරන වැඩ හොඳ නරකුණත් එයා නම් හොඳට ජොලි ඉන්නවා කියලා අනිත් අය කතා කරනවා. එයා නම් හොඳට එයා ගැන හිතනවා කියලා. නමුත් ඇත්තටම බලනකොට එයා තමයි එයා ගැන හිතලා නැත්තේ. ඒ නිසා දැන් මේ ධර්මය අහන ඔබ ගැන නොහිතන කෙනෙක් වෙන්න එපා. ඔබට ගොඩාක් ආදරය කරන්න. ගොඩාක් ප්‍රේමය කරන්න. ඔයාලට ඔයාලා ආදරය කරනකොට ප්‍රේමය කරනකොට අම්මලාගෙන් ප්‍රශ්නේ නැහැ, තාත්තලාගෙන් ප්‍රශ්නේ නැහැ, ස්වාමියාගෙන් ප්‍රශ්නේ නැහැ, බිරිඳගෙන් ප්‍රශ්නේ නැහැ. කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් නැහැ, බාධා නැහැ. පැය ගණන් හිතා ලැතවි ෆෝන් ඔබ ඉන්න දෙයක් නැහැ. හැකි තරම් සිස්සේ අහස වගේ ආදරය කරන්න. තමාට දුකක් නම් දෙන්න එපා. අනාගතේ කඳුළු වැටෙන දේවල් කරන්න එපා. මෝහන හැකිලෙන දේවල් කරන්න එපා. ඔයාලා දැන් වර්තමානයේ ඔයාලා ආදරය කරන අය අඬනවට කැමති නැත්තම්, මෝහන වෙනස් වෙනවට කැමති නැත්තම්, දුක් වෙනවට, කරදර වෙනවට කැමති නැත්තම් ඔයාලා ඔය ආදරේ තමන්ගේ පැත්තට දාගන්න. අනාගතේ අඬන වැළපෙන මෝහන වෙනස් වෙන කර්ම කරන්න එපා. මගේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් අනුකම්පායද, මේ ලෝක සත්‍යයට කොච්චර සෙනෙහසයිද. මහා කාරුණිකයන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කරුණා දියධාරයේ සැනසෙන්න, කරුණා සිසිලේ සැනසෙන්න. ඒ නිසා තිසරණේ පිහිටලා සිල් ගුණ දන් රකින්න සුචරිතේ පුරුදු කරන පින්වන්තයන් බවට පත් වෙන්න ඔබට වාසනාව ලැබේවා.